ඉතිහාසයේ මිනිසා හේන් කුඹුරු වවාගෙන කාපු ජාතියක්. කොන්ද කෙලින් තිබුණු ජාතියක්. ඈත අතීතයට යන්න ඕනේ නැහැ. අපේ තරුණ කාලේ අපි පොඩි කාලෙත් එක අපි කතා කරනකොට අපි පුංචි කාලේ අපි දැක්ක මාමලගේ ඉන්නේ සීයලගේ ඉන්නේ තාත්තලගේ ඉන්නේ කැපෙන පීහියක් තිබුණා. මේ පිහිය නැතුව ගමනක් යනවා බොහොම අඩුයි. ඒ පිහිය පාවිච්චි කරන්නේ Tamanට පුවක් කැල්ලක් කපාගෙන කන්න, කෝටු කැල්ලක් කපා ගන්න. ඒ වගේම පොල් මලක්, කිතුල් මලක් කපන කෙනෙකුට ඒ රා ටික හදා ගන්න, නැත්නම් පැණි ටික හදන්න, තෙරිජ්ජි ටික හදා ගන්න මල් කැපීම සඳහා මේ පිහිය පාවිච්චි කරනවා. මේ කැපෙන පිහිය ඒ වගේම අලි බලන ඇත් ගොව්වා අලි බලන කෙනාගෙනෙත් කිරිච්චියක් කිනිස්සක් පිහියක් පාවිච්චි කරනවා. ඒතර මේ පිහිය හරි පරිස්සමෙන් ඉනේ ගහන්නේ. ඉනේ ගහනකොට මේ පිහියට තලයේ වටේට කොපුවක් කොටා ගන්නවා. මේ කොපුව ඇතුළට පිහිය බස්සලයි පිහිය ඉනේ ගහන්නේ. එහෙම නැති වුණොත් මේ මැදපු පිහියෙන් තමන්ගේ පිහියෙන් තමන්ගේ බඩ කැපෙනවා. තමන්ගේ ආයුධෙන් තමන්ම කැපෙනවා. ඉතිහාසයේ මිනිස්සු අපේ හෙළය තමන්ගේ විවිධ අවශ්‍යතාවයන් හේතු කොටගෙන මත කැපෙන පිහියක් ඉනේ පාවිච්චි කරනවා. අද ඒ පිහිය වෙනුවට දුරකථනයක් තඩි ෆෝන් එකක් ඉනේ ගහන්න පුරුදු වෙලා තියෙනවා. මල් කපන කෙනා, අලි බලන කෙනා වෙන්න පුළුවන්. ගස් නගින කෙනා, කුඹුරු කොටන කෙනා ගෙදලා ඉනේ තඩි ෆෝන් එකක් පේනවා. අර පීහිය ගිලිහිලා ගිහිලා තියෙනවා. අපි හොඳට මැදගත්තු පිහිය තලයට කොපුවක් දාන්නේ නැතුව පිහි ඉනේ ගැහුවොත් තමන්ගේ බඩ කැපෙනා වගේම පිහියෙන් තමන් නුසුදුසු විදියට මේ දුරකථනය ඉනේ ගහගත්තොත්, නුසුදුසු තැනක තියාගත්තොත් ඒකෙම තමන් විනාශයටපත් වෙනවා. මේ ෆෝන් එක කාලෝචිතයි. මමත් පාවිච්චි කරනවා. හැබැයි මේක අපි නුවණක්කාර මිනිස්සු දැනුගත් අය දැනුවත් වෙන්න ඕන මේ ෆෝන් එක ටිකක් දුරස්තව පාවිච්චි කරන්න ඕන කියලා. අපි නිදා ගන්න ගියාම ඇඳ උඩ කොට්ටයක් තියාගන්නවා. මේ කොට්ටේ අපට වුණ ප්‍රමාණයට හදන්නේ. සමහර අයට උස කොට්ටයක් ඕන. සමහර අයට පැතිලි කොට්ටයක් ඕන. ඔළුව තියාගන්නකොට මේක තලලා කෙලි කළා බොහොම පහසු විදිහට හදාගෙන තමයි ඔළුව තියාගෙන බුදිය ගන්න. ඒ පහසුව සැප ඔළුවට අවශ්‍යයි සුවබර නිින්දක්. හොඳ නිින්දකට. ඒ කොට්ට උරේම කටුකම්බි ටිකක්, යකඩ කටුකම්බි ටිකක් හොඳට ඔතලා ඒ කුඩින් ඔළුව තියාගෙන යම්කිසි කෙනෙක් බුදියන්න උත්සාහ කළොත් කටුකම්බි වලට ඔළුව හිල්ලෙනවා. මූණ හිල්ලෙන, ඇස් අන්ධ වෙනවා. ලේ වැగిරෙනවා. ඒ වගේම එරමිනිය කටු වැල් ටිකක් මේ කොට්ටේ උරේ වටේට උතාගෙන අපි ඔළුව තියාගත්තොත් මේ කුඩින් ඔළුව හිල්ලෙනවා. මූණ කැපෙනවා. ඇස් අන්ධ වෙන්න පුළුවන් කටු ඇනිලා අපිට ලොකු හානියක් වෙනවා. හැබැයි මේ කොයි විදියට මූණ අතපය ඔළුව තුවාල වුණත් මේ කටු වලින් කටු ඇනිලා මේකට ප්‍රතිකාර තියෙනවා. මේකට ප්‍රතිකාර කළා ලේ නවත්තන්න, කැලලි වහන්න, සුවපත් කරන්න ක්‍රම තියෙනවා. ප්‍රතිකාර තියෙනවා, සාර්ථකයි. අර සුවබර නිින්දක්, සැප නිින්දකට අවශ්‍ය කරන කොට්ටේ උරේ හොඳට හදලා අපි හොඳ පුළුන් දාලා හදලා බුදියන වෙනුවට කටුකම්බි වතල බුදිය ගත්තාම අපේ ජීවිතේට ලොකු හානියක් වෙනවා. හැබැයි හානිය වළක්වන්න පුළුවන්. ඒක සුවපත් කරගන්න ක්‍රම තියෙනවා.
නමුත් අපි මේ කොට්ටපල්ලේ තඩි ෆෝන් එකක් උබාගෙන අපේ දුරකථනයේ මේ කොට්ටපල්ලේ දමාගෙන බුදිය ගත්තොත් අර කටු ඇනුනොත් හොඳ කරන්න බෙහෙත් තියෙනවා. නමුත් සුව කළ නොහැකි ලෙඩ හැදෙන්න පුළුවනි. ඒ නිසා දුරකථනය අවශ්‍යයි, කාලෝචිතයි. හැබැයි ඒක ටිකක් දුරක තියලා පාවිච්චි කළ යුතුයි. ඒ නිසා අද කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටි කෙනා දක්වාම මුළු ජීවිතේම දුරකථනයකට කම්පියුටරයකට යටලා ඉන්නවා. එතකොට දුරකථනය කම්පියුටරේ බලන්න අපි ක්‍රමයක් හදා ගන්න ඕන. ඒ ක්‍රමයේ තුලින් ඔබේ අවශ්‍ය වැඩි වෙනවා. මේ හැම දෙයක්ම ආවේ ඔබේ පහසුව සඳහා. හැබැයි පහසුව සඳහා ආපු උපාංග නිසා ජීවිතේ අනතුරුදායකයි. අනතුරු ඇති කරගන්න එපා. ජීවිතේ ආයුෂ කෙටි කරගන්න එපා. මල ගමනේ හදිස්සි ඇති කරගන්න එපා. අපි දුරකථන පාවිච්චි කරනකොට ටිකක් මේක දුරක තියලා Taman දුරකථනේ බලනකොට වටපිටත් බලන ගමන් උඩ යටත් බලන ගමන් ඇහැට විවේකයක් දෙන ගමන් වැඩියෙන් අහන ගමන් අඩුවෙන් බලන ක්‍රමයකට හුරු වෙන්න පුළුවන් නම් ඔබේ ඇස් දෙක කාලයක් පරිස්සම් කරගන්න පුළුවන්. බුදු සරණයි හැම දිනාටම.